සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා විශ්ව අගාධය අපේ YouTube channel එකට. අපි හැමෝම ජීවත් වෙන මේ ලෝකය පිටතින් බලද්දි හරිම ලස්සනයි. නිල් මුහුදු, වනාන්තර, පුරාණ නගර වගේ පුදුමාකාර තැන්වලින් මේ ලෝකය පිරීලා තියෙනවා. ඒත් මේ සුන්දරත්වයේ අඳුරු පැත්ත ගැන ඔයාලා කවදා හරි හිතලා තියෙනවද? මේ ලෝකයේ සිතියම්වල පවා සලකුණු වෙලා තිබුණත් සාමාන්‍ය මිනිස්සුන්ට යන්න තහනම් කරලා තියෙන ස්ථාන තියෙනවා. සමහර තැන්වලට ඇතුල් වුණොත් එතනින් ආපහු එන එක ගැන කිසිම විශ්වාසයක් නැහැ. තවත් සමහර තැන් දශක ගණනාවක් තිස්සේ අභිරහස් වලින් වට වෙලා තියෙනවා. ඒවට ඇතුල් වෙන්න නීතියෙන්ම තහනම් කරලා තියෙන්නේ ඒ තැන්වල තියෙන සැඟවුණු රහස් නිසාද? නැත්නම් මිනිස් ජීවිත ආරක්ෂා කරන්නද කියන එක අදටත් ප්‍රශ්නයක්. ලෝකයේ බලවත්ම රජයන් පවා ලොකු ආරක්ෂාවක් යොදවලා ආරක්ෂා කරන තැන්, එක වැරදි පියවරකින් ජීවිත නැති වෙන්න පුළුවන් ප්‍රදේශ, කිසිම සංචාරකයෙකුට පය තියන්න අවසර නැති දූපත්, ඒ වගේම අදටත් මිනිස්සුන්ට සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි අභිරහස් වලින් පිරුණු කලාප, මේ හැම දෙයක්ම අද අපේ ලිස්ට් එකේ තියෙනවා. ඉතින් අවසාන වෙනකම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද අද අපි කතා කරන්න යන්නේ ගියොත් ආපහු පණ පිටින් එන්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් ලෝකයේ තියෙන භයානකම තහනම්ම ස්ථාන 5ක් ගැන. වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ channel එක subscribe කළා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. අංක 1. උතුරු සෙන්ටිනල් දිවයින. බෙන්ගාල බොක්කේ පිහිටලා තියෙන අන්දමන් දූපත් වලට අයිති මේ පුංචි දූපත අදටත් බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා වුණු අභිරහස් මිනිස් කොට්ටාශයක් ජීවත් වෙනවා. එයාලට තමයි සෙන්ටිනල්වරු කියලා කියන්නේ. වර්ග කිලෝමීටර් 59ක් විතර විශාල මේ දූපතේ ජීවත් වෙන මේ ගෝත්‍රිකයන් බාහිර ලෝකයේ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වන්න කැමති නැහැ. ඒ වගේම දූපතට ලං වෙන ඕනෑම කෙනෙක්ට එය ගොඩක් දරුණු විදිහට පහර දෙනවා. මේ දූපතේ භයානකකම ලෝකයටම තේරුම් ගිය අවස්ථා කීපයක්ම ඉතිහාසයේ තියෙනවා. 1981 අවුරුද්දේදී MV Primrose කියන බාණ්ඩ ප්‍රවාහනය කරන නැව මේ දූපත ළඟ තිබුණු කොරල් පරයක හැප්පෙලා අනතුරකට පත් වුණා. දවස් කීපයකට පස්සේ නැවේ හිටපු නාවිකයන් දැක්කා දූපතේ ඉඳන් හෙල්ල දුන්නු ඊතල අරගත්ත කට්ටියක් එයාලට පහර දෙන්න බෝට්ටු හදනවා කියලා. කොහොම හරි දවස් කීපයකට පස්සේ ඉන්දීය රජයේ හෙලිකොප්ටරයක් මාර්ගයෙන් මේ නාවිකයන්ව බේරගන්න සමත් වුණා. ඒ වගේම මේ ළඟකදී වුණ සිදුවීමක් තමයි 2018 දී වයස අවුරුදු 26ක් වෙන ජෝන් ඇලන් චව් කියන ඇමරිකානු ජාතිකයාගේ මරණය. ඒ කෙනා ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන්න හිතාගෙන නීති විරෝධීව දීවරයන්ගේ උදව්වෙන් මේ දූපතට ගොඩ බැස්සා. ඒත් සෙන්ටිනල් වරුන්ගේ ඊතල ප්‍රහාර නිසා ඒ කෙනා එතනම මරණයට පත් වෙලා තියෙනවා. ඒ කෙනාගේ දේහයවත් ආපහු ගේන්න ඉන්දිය බලධාරීන්ට පුළුවන් වුණේ නම් නැහැ. ඒ වගේම 2025 මාර්තු මාසයේදී තවත් ඇමරිකානු ජාතිකයෙක් නීති විරෝධී විදිහට මේ දූපතට ගිහිල්ලා වීඩියෝ දර්ශන අරගෙන තිබුණා. පස්සේ කෙනාව ඉන්දිය පොලිසියේ අත්අඩංගුවට පත් වුණා. මේ ගෝත්‍රිකයන්ට පිටත ලෝකයේ තියෙන සාමාන්‍ය ලෙඩ රෝග උදාහරණයක් විදිහට හෙම්බිරිස්සාව වගේ හැදුනොත් ඔරොත්තු දෙන්න ප්‍රතිශක්තියක් නැහැ. ඒ නිසා පිටත ලෝකයෙන් මිනිස්සු එතනට ගියොත් මුළු ගෝත්‍රයටම ලෙඩ රෝග බෝ වෙලා වඳ වෙලා යන්න පුළුවන්. ඒ නිසාම ඉන්දීය රජය 1956 නීති රීති යටතේ මේ දූපතේ ඉඳලා කිලෝමීටර් 5ක සීමාවට ඇතුල්වීම සපුරා තහනම් කරලයි තියෙන්නේ. ඉන්දිය නාවික හමුදාව නිරන්තරයෙන්ම මේ සීමාව මොර කරනවා. සෙන්ටිනල්වරු කියන්නේ ස්වභාව ධර්මයත් එක්ක තනි වුණු තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕන
අපේ ලෝකයේ අන්තිම අභිරහස් වලින් එකක්. අංක 2 සර්ප දූපත. බ්‍රසීලයේ සාෝ පාවුලෝ වෙරළට කිලෝමීටර් 33ක් ඈතින් අට්ලාන්ටික් සාගරයේ පිහිටලා තියෙන හෙක්ටයාර 43ක පොඩි දූපතක් තමයි ඉල්යා ද කෙයිමා ද ග්‍රාන්ජි කියලා කියන්නේ. හැබැයි ලෝකයම මේ දූපත හඳුන්වන්නේ ස්නේක් අයිලන්ඩ් එහෙමත් නැත්නම් සර්ප දූපත කියන නමෙන්. පෘතුගීසි භාෂාවෙන් කෙයිමාද කියලා කියන්නේ ලැව්ගින්න කියන තේරුම. අතීතයේ කෙසෙල් වගා කරන්න මේ කැලෑව ගිනි තියලා එලිපෙහෙලි කරන්න උත්සාහ කරපු නිසා තමයි මේ නම ලැබිලා තියෙන්නේ. මේ දූපතේ තියෙන භයානකම දේ තමයි මුළු ලෝකයෙන්ම මේ දූපතට විතරක් ආවේනික වුණු ගෝල්ඩන් ලෑන්ස් හෙඩ් කියන අතිශය විස සහිත සර්ප විශේෂය. අවසන් වුණ අයිස් යුගයෙන් පස්සේ මුහුදු මට්ටම ඉහළ යාමත් එක්ක ප්‍රධාන ගොඩබිමෙන් වෙන්වුණු මේ දූපතේ මේ සර්පයන් හිර වුණා. කෑමට වෙනත් සත්තු නැති නිසා දූපතට එන කුරුල්ලන්ව දඩයම් කරන්න ඒ සර්පයන්ට සිද්ධ වුණා. ඉස්සර මේ දූපතේ සර්පයන් ලක්ෂ 4කට වඩා ඉන්නවා කියලා හිතුවත් අලුත්ම පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ සර්පයන් 2000-4000 අතර ප්‍රමාණයක් මේ දූපතේ වැසි වනාන්තර කලාපයේ ජීවත් වෙනවා කියලා. කොහොම වුණත් මේ සර්ප විශේෂය වඳ වී යාමේ තර්ජනයට මුහුණ දීලා ඉන්නේ. 1909 අවුරුද්දේ නැව්වලට මාර්ගය පෙන්වන්න මේ දූපතේ ප්‍රදීපාගාරයක් හැදුවා. ඒක ක්‍රියාත්මක කරන්න පවුල් කීපයක්ම මේ දූපතේ හිටියත් 1920 ගණන් වලදී ඒ ප්‍රදීපාගාරය ස්වයංක්‍රීය කරාට පස්සේ මේ දූපතේ හිටපු අවසාන මනුස්සයත් දූපතෙන් අයින් වෙලා ගියා. අද වෙද්දී මේ අතිශය දුර්ලභ සර්පයන්ගේ ආරක්ෂාවටත් මිනිසුන්ගේ ආරක්ෂාවටත් බ්‍රසීල නාවික හමුදාවෙන් මේ දූපතට ඇතුල් වෙන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලායි තියෙන්නේ. විශේෂ අවසරයක් ගත්තු පර්යේෂකයන් කණ්ඩායමකටයි නාවික හමුදාවටයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට මේ මාරාන්තික සර්ප දූපතට පය තියන්න බැහැ. අංක 3 සුට්සෙ දූපත. ලෝකයේ තියෙන ලාබාලතම දූපත් වලින් එකක් තමයි අයිස්ලන්ත මුහුදු තීරයේ තියෙන සුට්සෙ දූපත. නෝර්ස් මිත්‍යා කතාවලේන ගිනි යෝධයෙක් වෙන සුරටගේ නමින් නම් කරලා තියෙන මේ දූපත නිර්මාණය වෙන්නේ 1963 නොවැම්බර් මාසයේ මුහුදු යටින් සිද්ධ වුණ දැවැන්ත ගිනි කඳු පිපිරීමකින්. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 130ක් යටින් පටන් ගත්ත මේ ගිනි කඳු පිපිරීම අවුරුදු 3මාරක් පුරාවටම සක්‍රීයව පැවතුණා. අවසානයේදී ලාවා ඝන වීමෙන් අලුත්ම අලුත් භූමියක් ලෝක සිතියමට එකතු වුණා. මේ දූපත සාමාන්‍ය මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් වෙන්නේ ඇයි? ඒකට ප්‍රධානම හේතුව තමයි මේ ලෝකයේ තියෙන සුවිශේෂීම ස්වභාවික විද්‍යාගාරයක් වෙන නිසා. කිසිම ජීවියෙක් නැති හිස් ගොඩබිමක බාහිර මිනිස් මැදිහත් වීමක් නැතුව ස්වභාව ධර්මය තනියම ජීවේ නිර්මාණය කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න විද්‍යාඥයන්ට ලැබුණු හොඳම අවස්ථාව මේක. හුළඟින් පාවෙලා එන බීජ කුරුල්ලන්ගේ මාර්ගයෙන් එන ශාක කොටස් වලින් අද වෙද්දි මේ දූපතේ ශාක විශේෂ 60කට වඩා වැඩෙනවා වගේම මේක කුරුල්ලන් සීල් මත්ස්‍යයන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා. මේ විද්‍යාත්මක වටිනාකම නිසාම 2008 දී යුනෙස්කෝ සංවිධානය මේ දූපත ලෝක උරුමයක් විදිහටත් නම් කළා. මේ පරිසර පද්ධතියට පිටින් කිසිම බලපෑමක් එනවට බලධාරීන් කැමති නැහැ. මේ දූපතට යන්න අවසර තියෙන්නේ තෝරාගත් පර්යේෂකයන් කිහිප දෙනෙක්ට විතරයි. ඒ අය වුණත් දූපතට යන්න කලින් Tamanගේ ඇඳුම්වල පිටස්තර බීජ ඇලිලා තියෙනවද කියලා හොඳට පරීක්ෂා කළා තමයි යන්නේ. මේ නීති කොයිතරම් තදද කියනවා නම් දවසක් එක පර්යේෂකයෙක්ගේ අත්වැරදීමකින් මේ දූපතේ තක්කාලි පැලයක් වැවිලා තිබිලා ඒකෙන් දූපතේ ස්වභාවික පරිණාමයට බාධාවක් වෙයි කියලා බලධාරීන් වහාම ඒ පැලේ විනාශ කළා දාලා තියෙනවා. ඒ තරමටම මේ දූපතේ ආරක්ෂාව අදටත් ඉතාමත් තදයි.
අංක 4 නයිකා පලිඟු ගුහාව මෙක්සිකෝවේ චිවුවාවා ප්‍රාන්තයේ තියෙන නයිකා පතලේ මීටර් 30ක්. ඒ කියන්නේ අඩි 980ක් විතර පොළව යටට යද්දී අපිට හම්බ වෙනවා ලෝකයේ තියෙන ලස්සනම ඒ වගේම මාරාන්තිකම තැනක්. ඒ තමයි නයිකා පලිඟු ගුහාව. 2000 අප්‍රේල් මාසයේදී ජුවන් සහ පෙද්‍රෝ සෙන්චස් කියන පතල් කම්කරුවන් දෙන්න අහම්බෙන් තමයි මේ පුදුමාකාර ගුහාව හොයාගත්තේ. මේ ගුහාව ඇතුලේ තියෙන්නේ සාමාන්‍ය පලිඟු නෙවෙයි. යෝධ සෙලනයිට් පලිඟු. මේ වගේ සමහරක් ඒවා මීටර් 11.4කට වඩා දිගයි. ඒ කියන්නේ තට්ටු 3ක ගොඩනැගිල්ලක් තරම් උසයි. ඒ වගේම බර ටොන් 12කටත් වඩා වැඩි. විද්‍යාඥයන් කියන විදිහට ගොඩක් හිමින් වර්ධනය වෙන මේ යෝධ පලිඟු මේ තරම් ලොකු වෙන්න අවුරුදු ලක්ෂ 5ක් මිලියනයක් අතර කාලයක් ගත වෙලා තියෙනවා. බැලූ බැල්මට මේක සුරංගනා ලෝකයක් වගේ පෙනුනත් ගුහාව ඇතුළත ගොඩක් රස්නෙයි. ගුහාවට කිලෝමීටර් කිහිපයක් යටින් තියෙන මැග්මා ස්තරයක් නිසා මේ ගුහාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 58ක් වෙනවා වගේම ආර්ද්‍රතාවය 90ක් 99ක් අතර තියෙනවා. මේ අධික ආර්ද්‍රතාවය නිසා මිනිස් සිරුරේ දහඩිය වාෂ්ප වෙලා ඇඟ නිවෙන්නේ නැහැ. ඒ නිසා කිසිම ආරක්ෂිත ඇඳුමක් නැතුව මේ ගුහාවට ගියොත් විනාඩි 10ක් ඇතුළත ඕනෑම කෙනෙක් මරණයට පත්වෙන්න පුළුවන්. පර්යේෂකයන් උනත් මේ ගුහාවට ගියේ කිලෝග්‍රෑම් 20ක් විතර බර අයිස් පුරවපු විශේෂ බෑග් සහ ඇඳුම් ඇඳගෙන. ඒ ගිහිල්ලත් එක දිගට ඉන්න පුළුවන් උනේ පැය භාගයක් වගේ කෙටි කාලයක් විතරයි. මේ ගුහාවෙන් හොයාගත්ත තවත් පුදුම හිතන දෙයක් තමයි මේ පලිඟු ඇතුලේ වතුර බින්දුවල අවුරුදු දහස් ගාණක් තිස්සේ හිර වෙලා හිටපු ඉතා පැරණි බැක්ටීරියා විශේෂ. 2017 දී විද්‍යාඥයන්ට පුළුවන් වුණා මේ පැරණි බැක්ටීරියා නැවතත් සාර්ථකව සක්‍රිය කරන්න. කොහොම වුණත් මේ ගුහාවට වතුර පිරෙන එක නවත්තගෙන හිටියේ පතලේ වතුර මෝටර් මගින්. ඒ වුණත් 2015 දී පතලේ වැඩ කරන එක නතර කරපු නිසා මේ මෝටර් ක්‍රියා විරහිත කළා. ඒ නිසා අද වෙද්දී මේ ගුහාව ආපහු සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලයි තියෙන්නේ. මේ පලිඟු වල ස්වභාවික වර්ධනයටයි ආරක්ෂාවටයි ඒක ගොඩක් වැදගත් උනත් සාමාන්‍ය ජනතාවට කවදාවත් මේ ගුහාවට යන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අංක 5 සිනාබුන් ගිනිකඳු කලාපය. අන්තිමේට අපි යන්නේ ලෝකයේ තියෙන භයානකම ඒ වගේම ඕනෑම වෙලාවක මරණය ළඟා වෙන්න පුළුවන් තවත් එක කලාපයකට. ඒ තමයි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ තියෙන සිනාබුන් ගිනිකන්ද අවට තියෙන රතු කලාපය. එහෙමත් නැත්නම් රෙඩ් සෝන් එක. අවුරුදු 400ක් තිස්සේ සම්පූර්ණයෙන්ම නිදාගෙන හිටපු මේ ගිනිකන්ද 2010 අවුරුද්දේ ඉඳලා එකපාරටම අවදි වුණා. එදා ඉඳලා අද වෙනකම් මේ කන්දෙන් නිකුත් වෙන්නේ මරණය සෙවණැලි විතරයි. විද්‍යාඥයන් පෙන්වා දෙන විදිහට සිනාබුන් ගිනිකන්ද අයත් වෙන්නේ පෙලියන් කියන අතිශය විනාශකාරී ගිනිකඳු පිපිරීම් කාණ්ඩයට. මෙතන තියෙන භයානකම දේ තමයි මේ ගිනිකන්දෙන් නිකුත් වන පයිරොක්ලාස්ටික් ෆ්ලෝස්. එහෙමත් නැත්නම් අලු ගල් විෂ වායු වලින් හැදුණු මාරාන්තික වලාකුළු වගේ දේවල්. මේවා සෙල්සියස් අංශක 100කටත් වඩා රස්නෙයි. ඒ වගේම පැයට කිලෝමීටර් 100කටත් වඩා වේගයෙන් කන්ද පහළට ගලාගෙන එනවා. මේකට අහුවෙන කිසිම කෙනෙක්ට ඒකෙන් බේරෙන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 2013 වසරේ ඉඳලා දිගින් දිගටම සිද්ධ වුණ මේ මාරාන්තික පිපිරීම් නිසා ඉන්දුනීසියානු රජයට සිද්ධ වුණා කන්ද වටේ තියෙන කිලෝමීටර් ගානක ප්‍රදේශයක් රෙඩ් සෝන්. එහෙමත් නැත්නම් කිසි කෙනෙක්ට ඇතුල් වෙන්න බැරි තහනම් කලාපයක් විදිහට නම් කරන්න. මේ ප්‍රදේශයේ තිබුණු ගම්මාන ගණනාවක් අද වෙද්දි සම්පූර්ණයෙන්ම අළු වලින් වැහිලා පාළුවට ගිහිල්ලා තියෙන්නේ. මිනිස්සු දහස් ගානකට තමන්ගේ ගෙවල් දොරවල්
වගාබිම් ඔක්කොම දාලා යන්න සිද්ධ වුණා. අදටත් මේ කලාපයට ඇතුල් වෙන එක නීතියෙන් තහනම්. මේ භයානක ස්ථාන පහෙන් ඔයා ගොඩක් පුදුම වුණේ මොන ස්ථානය ගැන අහලාද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.